මේ මධ්‍යස්ථානය ඒ ගැඹුරු ආගමික සහජීවනයේ චින්තනය පතුරවන මධ්‍යස්ථානයක් වේවා කියා ප්‍රාර්ථනා කරමු. දහම දෙසන්නට මව් කුසේ පිළිසිඳින්නටත් පෙර දෛවයෙන් දහමෙන් දෙවියන්ගෙන් තෝරා පත් කරන ලද අපගේ ආදරණීය දොඩම්පහළ රාහුල හාමුදුරුවන්ට ආශිර්වාදය ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. කතිකත්වයේ වැදගත් දේශකයෙකුට දැන් ඒ කතිකත්වයත් එක්ක ඔබ වහන්සේ ඊටාම ඉක්මනින්ම අදාළ ඒ උදාහරණ වලට දහම් කරුණු වලට ත්‍රිපිටකයේ ඕන තැනකින් ඔබ වහන්සේගේ පාලි පාඨයන් එනවා ගලාගෙන එනවා. මේ කොහොමද අපි හමුදුරනේ මේ හුරුව මේ පුහුණුව ලබා ගත්තේ? කොහොමද ඔබ වහන්සේ කරපු කැපකිරීම? අපි කැමතියි අතන මූලිකම දේ අතරම පරිචය. මම හිතන්නේ මගේ පුංචි හාමුදුරන් වහන්සේලාට හරි වටීවේ එකක් තමයි තන්නේ කරම ධම්මපදයේ කටපාඩම් කිරීම. ඊළඟට සතර බණවරම පිරිත් පොත. ඊළඟට තිබෙන සේකියා ඒ ටික ඔක්කොම පාඩම් කරගන්නවා. ඊළඟට තිබෙනවා මේ අපේ සංඛ්‍යා නාම කියලා ඉවරලා වෙනමම කෘති. ඒවා තුනේ එකේ සංඛ්‍යා දෙකේ සංඛ්‍යා ඒව ඔක්කොම කටපාඩම් කරනවා. ඒ කියන්නේ ත්‍රිපිටකයේ යමක් තියෙනවා නම් ඒ ටිකේ තියෙනවා. සංඛ්‍යාත්මකව. ඒ ටික හොඳට කටපාඩම් කරගන්නට. ඊළඟට මූලික මාතෘකා ටික පුනර්භවය, කර්මය, හේතුඵල වාදය, චතුරාර්ය සත්‍යය මේ වගේ දේවල් ගැන හොඳ අධ්‍යයනයක් ගුරුවරුන් ඉදිරියේ ඉඳගෙන තර්ක විතර්ක කරමින් හොඳ අධ්‍යයනයක් ලබා ගත්තොත් ඊළඟට තුන් පිටකේ එකවරක් හරි කියෙව්වොත් මං හිතන්නේ මේ පන්නර. හැබැයි ඊළඟට හැම වෙලෙම වාද විවාදවල ගැටෙන්නට ඕන, යෙදෙන්නට ඕන. ඉතින් ඒක තමයි කට නිකන් තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේක තැපෑලෙන් පුරුදු වෙන්න පුළුවන් එකක් නෙවෙයි කතිකත්වය කියලා කියන්නේ. කතා කරනම තමයි. මම කන්නාඩියත් එක්ක කතා කළා. ඒ කතා කරලා ඒ පරිචය හදාගත්තා. ඊළඟට මගේ පන්සල මාතර බබරැන්ද හොඳ රබර් වත්තක් තිබෙනවා. ඉතින් ඒ රබර් ගස් වලට කතා කළා. සමහරකට කොස් ගස් වල පොඩි ප්‍රමාණයකින් තියෙන කරු ඔයින්ක උඩ නැගගෙන ඉඳගෙන මුළු වත්තකට කතා කරලා ඒ පරිචය ඇත්තට මේක ඇති වුණා. ඊළඟට කෙනෙකුට යමක් තෝරලා දීම. ඒක දැන් සමහරකට මම පාඩමක් කරගත්තම කෙනෙක් එනවා මාත් එක්ක කතා බහ කරන්න. හැබැයි මම එයාගේ මාතෘකාව නෙවෙයි. මම අර පාඩම් කරගද්දී අර මිනිහට කියවනවා ඉඳගෙන. එයාට ඕනුණත් එකයි නැතත් එකයි. මගේ කාලේ මම බෝඩ් එකක් දාගෙන තිබුණා මා සමග වර්තමානයේ පමණක් කතා කරන්න කියලා. වර්තමානයේ පමණ මාත් එක්ක අතීතේ කතා කරන්නත් එපා, අනාගතේ කතා කරන්නත් එපා. මා හමු වෙන්නේ නැහැ. ඉතින් අතීතයේ කතා කරන්න ඕනේ නෑනේ. එතකොට දන්නව එපා කියලා දෙනවා. අනාගතේ නෑ. වර්තමානයේ ගැන කතා කරන්න ඕනේ නෑ. මම ලියනවා නම් දන්නවා. දැන් වෙන්නේ මොකද්ද? ඔයා නානමයි. මේ නානම බව හොඳටම තේරෙනවා. නානමයි. නැත්නම් නාන්න යනවයි. නෑවයි. ඔය එකක්වත් ඕනේ නෑනේ. ඒකෙන් තමයි මේ ගමන ආවේ. රෑ අවම වශයෙන් 10 11 වෙනකම් පාඩම් කරලා ආයෙත් උදේ 2 මම නම් ඒක රෑ 2 වෙනකම් අලුයම 2 වෙනකම් පාඩම් කරලා නැතම් කාලවලට ඒත් 4 5 වල නැවත නැගිටලා ආයෙත් ඒ අධ්‍යාපනය ලැබනවා. ඒ පරිචය තමයි ඕනම තැනකින් සාමාන්‍යයෙන් මම ලේසියෙන් කටපාඩම් නම් දෙන්නේ නැහැ මාධ්‍යවල. ඒ කියන්නේ අර කතන තික නිපාතේ මේක එහෙමනම් කියන්නේ ඕන කෙනෙක් ඒක බලා ගන්න එකයි ඇත්තේ. හැබැයි කතා කරන ඕනම එකක් කවුරු හරි ඇහුවොත් කොතනද මේක තියෙන්නේ කියලා මම මුළු තුන් පිටකයෙන්ම මෙන්න අහවල්ත නහවල් පිටේ වුණා කියලා කියන්නේ. එහෙම අපි හැමෝටම මෙන්න මේ වෙන කාරණේකුත් කියන්න පුළුවන්. මේ සංවර්ධනය ගැන කතා කරද්දී අපේ රටවල් ගොඩක් තාමත් අපි චිරාත් කාලයක් තිස්සේ තාමත් අපි සංවර්ධනය වෙනවනේ අපි හැමෝටම ඉන්න කාරණා හේතු ගණනාවක් තිබෙනවා. එකක් තමයි අපි මේ වෙනස් වෙන්නට තිබෙන අපේ අකමැත්තත් එකට එක හේතුවක්. ඒ වගේම නූතන තාක්ෂණය මේ sannivedana ක්‍රම අපි අපේ ජීවිතවලට බද්ධ නොකර ගැනීමත් එක කාරණයක්. නමුත් ජය අරගෙන තිබෙන දොඩම්පළ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ඒකත් අපි කිව යුතුයි ස්වාමින් වහන්සේ නමක් හැටියට මේ දේශන කරගෙන යනකොට මේ දේශන රටාවට නව තාක්ෂණයේ උපකාරයත් අපි ලබා ගන්න වෙනවා. අපි හාමුදුරනේ අලුත් ලෝකයක් එක්ක අපට යන්න වෙනවා. ඔබ වහන්සේත් ඒකට එක්තරා පිළියමක් යොදලා තිබෙනවා මේ දේශන කිරීම. මම හිතන්නේ මේ මොහොතේ අපි හාමුදුරනේ මතක් කර ගොඩක් හොඳයි අපි ජනතාව වෙනුවෙන්. ඔව් ඇත්තටම දැන් තාක්ෂණ දැන් ඔබතුමාට මුලදිත් ආවා හාමුදුරුවෝ හරි සමහරකට වේගවත්ව කරුණු ඉදිරිපත් කරනවා කියලා. දැන් සමහරක් කරුණු තියෙනවා ඒකට කියන්න ඕනේ හැබැයි අසන්නට එච්චරම ප්‍රයෝජනවත් නොවෙන්නට පුළුවන්. නමුත් ඒ වාක්‍ය සම්පූර්ණ වෙන්න ඕනේ. දැන් මේ විද්‍යුත් මාධ්‍යයක් පාවිච්චි කිරීමේදී අපි හරි ප්‍රවේශම් වෙන්නට ඕනේ. මේ එක තප්පරය දැන් සමහරකට ප්‍රවෘත්ති කියවන වෙලාවක වගේ තප්පර 30ක් කියන්නේ ලක්ෂ ගාණක්. එතකොට මේ ලක්ෂ ඒ මුදල අපි නිකන් අපිට දාන්න බෑ. ඒ නිසා අපිට ලැබිච්ච වෙලාවේ
ආකාරයේදී අපි උපරිම වටිනා කරුණු ටිකක් මිනිස්යන්ට හිතන්න ඉදිරිපත් කරන්නට ඕනේ. ඒක ඇදලා පැදලා ඉඳලා මේ මෛත්‍රිය කරුණාවයි විතරක් පෙන්නගෙන ඉඳලා ඒව හරියන්නේ. ඊළඟට තමයි වචනීයට ගැළපෙන ඒ අර්ථයේ ශක්තිය දෙන්නට ඕනේ. ඒ දීම තුළින් තමයි අපිට පුළුවන්කම තියෙන සැබෑ මාධ්‍යකරණයක් සිද්ධ කරන්න. ඉතින් ඒ දේ කරනවා ඒකත් එක්ක අප විශේෂයෙන්ම පුංචි හාමුදුරුවරු හදා ගන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. අපේ ආයතනයේ පුංචි ස්වාමීන් වහන්සේලා පුරුදු කරන්න මාධ්‍ය සඳහා ඒ හඬ ගුවන්විදුලි පැත්තට යොදන්නත් ඒ වගේම රූපවාහිනී පැත්තට යොදා ගන්නත් අවශ්‍ය කරන ආයතන දෙකක්ම අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම විදේශයන් සඳහා ධර්මීය පැතිරවීම සඳහා විශේෂයෙන්ම ලෝකවිදු අර www.lokvidu ඒ විදිහට සකස් කරලා තියෙනවා වෙබ් අඩවියක්. ඉතින් ඒ සඳහා මම හිතන්නේ ලෝකයේ වැඩි දෙනෙකුට ඒකට ඇතුල් වෙලා නොයෙකුත් තොරතුරු ලබා ගන්නවා. ඒ වගේම මම ශ්‍රමිකව සම්බන්ධ වෙනවා. ඒ ඕන කෙනෙකුගේ ප්‍රශ්නයකදී ඔවුන්ට අවශ්‍ය කරන දහම් කාරණා කියලා දෙන්න ලෝකෙම. අනිත් පැත්තෙන් විශේෂයෙන්ම උපදේශන සේවාව. මම මනෝවිද්‍යාව තමයි මගේ උපාධි සඳහා මම කරලා තියෙන බෙරදිග සහ බටහිර මනෝවිද්‍යාව. ඉතින් ඒ ආශ්‍රයෙන් මම හිතන්නේ පවුල් දසදහස් ගාණක් මගේ අම්මා තාත්තා ඔබ අද සතුටු වෙන ඇති ඇත්ත හාමුදුරනේ අද අපි බත් වේලා කාලේ ඉන්නේ හාමුදුරුවන්ගේ උපදේශනයේට පින් සිද්ධ වෙන්නේ කියලා මම ඒවා බොහොම අහිංසකව කරන්නේ. ඉතින් ඒ වගේ උපදේශන සේවාවක් ඉතා ප්‍රබලව කරගෙන යනවා. ඉතින් ඒ වගේම තමයි අපේ දුවා දරුවන් සඳහා අවශ්‍ය කරන අධ්‍යාපනික මෙවලම් ලබා දෙමින් නැති බැරි තැනට යමින් ගේ දොර හදලා දෙමින් හැම කැපවීමකින්ම අපි කරනවා. ඉතින් ඒක භික්ෂුවගේ කාර්යය. එහෙමයි අපි හමුදුරනේ ඔබ වහන්සේට ඔබේ කරගෙන යන මේ සමාජ සේවා කටයුතු වලට ජාතියේම ආශිර්වාද හිමි වෙන්නේ නැති අපි හමුදුරනේ හේතුව ඔබ වහන්සේගේ මේ මැදිහත් වීම ප්‍රතිඵල නැවතත් භුක්ති විඳින සමාජයේ ජනතාවයි. ඒන් ඔවුන්ගේ ආධ්‍යාත්මයත් ඔවුන්ගේ භෞතික දියුණුවත් අත්කරගන්නටත් අත්කර දෙන්නට ඔබ වහන්සේ මේ තරුණයේ හිඳමින්ම කරන්නා වූ කටයුතු මහඟු පිටිවහලක් වෙනවට නොඅනුමානයි. ඉතින් අපිත් ඔබ වහන්සේ සමග නිරන්තරයෙන්ම ඔබ වහන්සේ අපට දක්වන සහයෝගය දක්වනවා වගේම අපි හමුදුරනේ අපිත් ඔබ වහන්සේට මේ අවශ්‍ය කටයුතු වලට සහයෝගය දක්වන්නට මාධ්‍යයක් හැටියට ඕනෑම මොහොතක ඉදිරිපත් වෙන බවත් අපි කියන්නට සතුටුයි. මේ මොහොතේදී අපත් සමග සම්බන්ධ වෙලා අර මම පටන් ගන්නකොට කිව්වා නොඇසූ කතා කීපයක් අපට අහන්න පුළුවන් කියලා. අපේ දොඩම්පාල ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙන් ඒ අදහස අපි දැනගත්තා. එhmenan ඔබ වහන්සේ ගොඩක් පිං අපේ හාමුදුරුවනේ අපිත් එක්ක එකතු වුණාටත් ඔය කරගෙන යන කටයුතු වලටත්. එhmenan අපේ ජාතිය ආශිර්වාද ඔබ වහන්සේට හිමි වෙනවා. අපි සමුගන්නවා අද සඳකඩ පහණින් දොඩම්පාල ශ්‍රී රාහුල හාමුදුරුවන් පිළිබඳව බොහෝ දේ අද ඔබ දැනගත්තා. එhmenan අපි ලැබෙන විද ප්‍රමාණයකින් අපිට ලැබෙන හැකි සෑම ආකාරයකින්ම උන්වහන්සේට අපි සහයෝගයක් දක්වමු. එhmenan සිළු දෙනාට යහපත් වූ අනාගතයක්.